it has to be coupled with degree. So if we do introduce menstruating like as an act and become statutory, then we will have to like discuss whether it be paid or not paid. Music by way of an amendment to the act, and whether we have sort of like a plan we need to discuss at home, don't bring it to the dinner table. So I think the community, there should be a community reach, there should be not just a community reach. නොමිලේ කාන්තාවන්ට ස්ටුඩන්ට්ස්ලට ශිෂ්‍යයින්ට මේ ඔසප් ක්‍රියාවලියේ සිටින සමස්ත සියලු දෙනාටම සමාජයේ මේව නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට කටයුතු කරා. ඒ වගේම ඔබ දන්නවා ඇති හිටපු නවසීලන්ත අග්‍රාමාත්‍යතුමියත් නවසීලන්තේ පාසල් මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරා. අනිකුත් රටවල් වලට පුළුවන් නම් මේ බදු ඉවත් කරන්න විශේෂයෙන්ම සනීප ආරක්ෂකට උපකරණ වලට ඇයි අපිට බැරි කියන එක අපි අහන්න ඕන ප්‍රශ්නයක්. ඒ වගේම අපි තවදුරටත් හොයලා බලන්නට ඕන මෙතනදී සඳහන් වුණා අපේ චමල් සංජීව වෛද්‍යාචාර්යතුමාගේ යෝජනාවක් හැටියට විශේෂයෙන්ම ගුණාත්මක භාවයෙන් ඉහළ අඩු මිලක මේ සනීප ආරක්ෂක උපකරණ ඇයි දේශීය නිෂ්පාදන භාණ්ඩයක් හැටියට නිපදවන්නට බැරි? එතකොට ඇත්ත වශයෙන්ම අපිට මේ සනීප ආරක්ෂක භාණ්ඩ ආනයනයේ ප්‍රශ්නය ගැන බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. දේශීය කර්මාන්තයකුත් නිර්මාණය වෙනවා. එයින් රැකියා සැපීමකුත් සිදු වෙනවා. අපි එක පැත්තකින් මේ බදු zero කර ගන්නවා වගේම බදු ටික බිඳුවට බස්ස ගන්නවා වගේම අපි සොයා බලන්නට ඕන ඇයි අපිට බැරි දේශීය නිෂ්පාදන හරහා මේ අඩුව සපුරා ගන්න. එක පැත්තකින් ඒක ජාතික නිෂ්පාදන ක්‍රියාවලියටත් වැදගත් වෙනවා. අඩු මිලකට රටේ ජනතාවට එය ලබා ගැනීමේ වැඩපිළිවෙළ නිර්මාණය වෙනවා. දේශීය නිෂ්පාදන කරුවෙකුත් බිහි වෙනවා. මගේ නම් පුද්ගලික අදහස ඒක දැන් පුද්ගලික අදහසක් නෙවෙයි, දැන් ඒක අපේ පක්ෂයේ අදහසක් වෙලා තියෙනවා. ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක කරන සමස්තයටම එය නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. හැබැයි ඇති හැකි ප්‍රජාවට ඕන වෙලාවක පුළුවන් ඒ සහනය, ඒ ආධාරය තමන්ට කැමති ආකාරයට ප්‍රතික්ෂේප කරන්න. ඔබ සියලු දෙනාම බැලුවොත් අපේ රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් කියලා තියෙනවා, මූලික අයිතිවාසිකම් කියලා තියෙනවා.